වසර 200ක් පමණ පැරණි භාවිතා කළ හැකි තත්ත්වෙන් තවමත් ඇති කොණ්ඩමයක් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම්හි රික්ස් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා. එය බැටළුවෙකුගේ ශරීර කොටස් යොදා ගනිමින් තමයි සාදා තිබෙන්නේ. එහි කන්‍යා සොහොයුරියක් සහ පූජකවරුන් තිදෙනෙකු සිටින අයුරුද දැක්වෙනවා. මෙම දුර්ලභ කෞතුක වස්තුව 1830 දී පමණ නිර්මාණය කර ඇති අතර එය පසුගිය වසරේ වෙන්දේසියකදී කෞතුකාගාරය විසින් මිලදීගෙන තිබුණා. මෙම කොණ්ඩමේ 19 වන සියවසේ ගණිකා වෘත්තීය සහ ලිංගිකත්වය සම්බන්ධයෙන් පැවැත්වෙන ප්‍රදර්ශනයකට තබා තිබුණා. මුද්‍රණ, චිත්‍ර සහ ඡායාරූපද හිදී ප්‍රදර්ශනයට තබා තිබුණා. රික්ස් කෞතුකාගාරයේ භාරකාරිණී විදිහට සිටින ජොයි සෙලින් ප්‍රකාශ කරේ ඇය සහ ඇගේ සගයා වෙන්දේසියේදී කොණ්ඩමය මුලින්ම දුටු විට සිනා පහළ වූ බවයි. වෙන කවුරුත් ඒක දැක්කේ නැහැ යනුවෙන් සෙලින් පැවසූ අතර එහි සඳහා ලාංසු තබා තිබුණේද ඔවුන්ම පමණයි. කොණ්ඩමය ලබා ගැනීමෙන් පසු ඔවුහු එය UV ආලෝකයෙන් පරීක්ෂා කර එය භාවිතා කර නොමැති බවට තහවුරු කරගත්තා. ඒක හොඳ තත්ත්වයේ තියෙනවා. සෙලින් පැවසුවා. සෙලින් ප්‍රකාශ කරලා තිබුණේ එහෙමයි. ඒ ප්‍රදර්ශනයට තැබූ දා සිට කෞතුකාගාරය තරුණ හා මහලු සියලු දෙනාගෙන් පිරීතිරී ගොස් ඇති අතර ප්‍රතිචාරය විශ්මයජනකයි යනුවෙන් ඇය තවදුරටත් ප්‍රකාශ කර තිබුණා. මෙම කොණ්ඩමය එහෙම නැත්නම් උපත්පාලක කොපුව ප්‍රංශයේ සුකෝපභෝගී ගණිකා නිවාසයකින් ලැබුණු සුකෝපභෝගී සිහිවටනයක් යයි විශ්වාස කරන බවත් අද දක්වා ඉතිරිව ඇත්තේ එවැනි වස්තුන් දෙකක් පමණක් බවයි සෙලින් පැහැදිලි කරලා තිබුණේ. අනවශ්‍ය ගැප් ගැනීම සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග විශේෂයෙන් සිෆිලිස් පිළිබඳව බියෙන් පිරී තිබූ යුගයක මෙම අසාමාන්‍ය ආයිත්තම ලිංගික සෞඛ්‍ය සැහැල්ලු සහ අඳුරු පැති දෙකම මූර්තිමත් කරනවා යනුවෙන් මේ නැරඹීමට ගිය කෞතුකාගාරයේ සිටි විශ්ලේෂකයින් ප්‍රකාශ කර තිබුණා. මෙම නිශ්චිත වස්තුවේ පැහැදිලි මුද්‍රණයෙන් දැක්වෙන්නේ පිරිමි තිදෙනා ඉදිරිපිට වාඩි වී සිටින කන්‍යා සොහොයුරිය ඇගේ ඇඳුම ඉහළට ඔසවාගෙන සිටින ආකාරයයි. එම කොණ්ඩමේ වෝලාමෝන් චොයික්ස් නමින් වචන පෙළක්ද ඇති අතර එහි තේරුම වන්නේ මේ මගේ තේරීම යන්නයි. කෞතුකාගාරයේ සඳහන් කරේ මෙම මුද්‍රණය බ්‍රහ්මචර්යාව සහ ග්‍රීක මිත්‍යා කතාවල ඇති පැරිස් විනිශ්චය යන දෙක හාස්‍යමය නිරූපණයක් ලෙස සැලකිය යුතු බවයි. පැරිස් විනිශ්චය යනු හේරා සහ ඇතීනා අතරින් ලස්සනම දේවතාවෙක් කවුදැයි තීරණය කිරීමට සිදු වූ පැරිස් නම් ට්‍රෝජන් කුමාරයෙකුගේ මිත්‍යා කතාවයි. මෙම නෙදර්ලන්ත කෞතුකාගාරය සඳහන් කරන්නේ තම මුද්‍රණ කාමරයේ ඇති විවිධ මුද්‍රණ එකතුවේ චිත්‍ර සහ ඡායාරූප 7,50,000ක් පමණ ඇති නමුත් කොණ්ඩමයක මුද්‍රණයක් සහිත පළමු වෙන්න මේ බවයි. යම් තාක් දුරට අපිට කියන්න පුළුවන් මුද්‍රිත කොණ්ඩමයක් තියෙන එකම කෞතුකාගාරය එහෙම නැත්නම් කලා කෞතුකාගාරය අපි කියලා. සෙලින් කියලා තිබුණේ ඔන්න ඔහොමයි. මෙම ආයතනය මෙම කෞතුක වස්තු අනිකුත් කෞතුකාගාරවලට తాවකාලික ප්‍රදර්ශනය සඳහා ලබා දීමට කැමැති බව ඇය පැවසූ නමුත් කොණ්ඩමේ ඉතා සියුම් බවත් සඳහන් කළා. කොහොමුණත් මෙය ප්‍රදර්ශනය කිරීම මේ වසරේදී අවසන් කිරීමට කෞතුකාගාරය තීරණය කරලා තිබෙනවා. ඔන්න ඉතින් ළඟපාතක ඉන්න කෙනෙක් නම් මේ කොණ්ඩමය දින ඉක්මවන්නට කලින් ගිහිල්ලා බලන්නට අමතක කරන්න එපා.